හෙලෝ ඉතින් සුබ දවසක්. අද මං ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඔය මගේ thumbnail එකේ තියෙනවා වගේ AI ෆොටෝ හදන්නේ කොහොමද කියලා දෙන්න. මම මේ වගේ වීඩියෝ දෙක තුනක්ම මගේ channel එකේ දාලා තියෙනවා. ඒ වගේ තමයි මේක දැනට ගොඩාක් කට්ටිය දන්නවා. ඒත් දන්නේ නැති කට්ටියත් ඇතිනේ. ඒකන්ද මම තව වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් අපි වැඩි කතාව ඕනේ නැහැ. කෙලින්ම intro එකෙන් පස්සේ බලමු මොකද්ද වෙන්නේ කියලා. හරි ඉතින් මේ වැඩේ කරන්න ඔයාලගේ ෆෝන් එකේ හරි PC එකේ හරි තියෙන browser එක open කරගන්න ඕන. මම මගේ Chrome browser එක මෙන්න මේ වගේ open කරගන්නවා. open කරගත්තට පස්සේ search bar එකේ search කරන්න ඕන ඔයාලා Gemini AI කියලා. Gemini AI කියලා search කරගන්න. මම දැන් මෙන්න මේ වගේ search කරගන්නවා. search කරාට පස්සේ මෙන්න මේ වගේ උඩින් මෙන්න link එක උඩ එකපාරක් touch කරලා යන්න. මම touch කරාට පස්සේ එයාලගේ home page එකට අරන් යනවා. මේ වගේ යාට පස්සේ ඉතින් පොඩි වැඩ ටිකක් කරගන්න තියෙන්නේ මෙතන. මෙන්න මේ වගේ ඒවා කට් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙන මේ ප්ලස් මාක් එක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ එනවා අප්ලෝඩ් ෆයිල් වලට යන්න. මෙන්න මේ වගේ අප්ලෝඩ් ෆයිල් වලට ගිහිල්ලා ඔයාලගේ ෆයිල්ස් එකට හරි ෆයිල් මැනේජර් එකට හරි යන්න ඕන. ඊට පස්සේ ඔයාලට දැන් හදන්න ඕන ෆොටෝ එක තෝරගන්න. ඊට පස්සේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ප්‍රොම්ප්ට් එක අරගෙන ඇවිල්ලා මෙතන මෙන්න මේ Ask Gemini කියලා තැනට පේස්ට් කරගන්න ඕන. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ප්‍රොම්ප්ට් එක. පේස්ට් කරගන්න ඕන ගෙනල්ලා මම දැන් මේ වගේ පේස්ට් කරගන්නවා. පේස්ට් කරගත්තට පස්සේ මෙතන අපි දැන් අප්ලෝඩ් කරපු ෆොටෝ එකත් අප්ලෝඩ් වෙලා ඉවරනාට පස්සේ මෙතන මේ දකුණු අත පැත්තේ යටම තියෙන ඊතලේ සුදු පාට හරි ඔයාලගේ ඒ කියන්නේ ඔයාලගේ තීම් එක නෝනා එක වෙන්නේ සුදු පාට හරි කළු පාට හරි වෙනවා. එහෙම වුණාට පස්සේ ඒකෙන් සෙන්ඩ් කරන්න. මම ඉතින් මෙන්න මේ වගේ සෙන්ඩ් කරගන්නවා. සෙන්ඩ් කරාට පස්සේ එයා කියනවා තප්පර ගානක් ඉන්න කියලා. ඉතින් මේකට කොහොමත් තප්පර 30ක් 40ක් වගේ තමයි යන්නේ. ඉතින් මෙන්න මේ වගේ චුට් වෙලා ලෝඩ් වෙලා ඔයාලගේ ෆොටෝ එක කෙලින්ම ජෙනරේට් කරලා දෙවි. අපි බලමු කොහොමද අන්තිම ෆොටෝ එක කියලා. හරි ඉතින් ඔන්න මගේ ෆොටෝ එකත් මේ අයියේ ජෙනරේට් කරලා දුන්නා. ඉතින් මේක මාරම quality. ඒක තමයි මෙතන මේ උඩ තියෙන ඩවුන්ලෝඩ් මාක් එක උඩ පාරක් ටච් කරාට පස්සේ ඔයාලගේ ගැලරි එකටම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් පුංචි එල්ලීමක් තියෙනවා. මාව subscribe කරන්න. ඒ වගේම තමයි ඊට පැත්තේ තියෙන bell icon එක අතෝල් දාලා click කරන්න. ඒ වගේම තමයි ඉතින් යාළුවන්ට බලන්න වීඩියෝ එක share කරන්න, වීඩියෝ එක like කරන්න. ඉතින් සුබ දවසක්. අදට වීඩියෝ ඉවරයි.